සංඛ්‍යාතය කියලා කියන්නේ කෙනෙක් තප්පරයකදී කරගෙන වට ගන්න. එතකොට කෙනෙක් තප්පරයකදී කරගෙන වට ගන්නට අපි පාවිච්චි කරන ඒකකය තමයි හර්ට්ස් ගන්න. හැබැයි පුතේ මේ හර්ට්ස් ගන්න කොහේ හරි උපකරණයක හරි කොහේ හරි තැනක ලියලා තිබ්බොත් ඒක සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය තේරෙන්නේ නැහනේ. ඒක ෆීල් වෙන්නේ නැහනේ. දැනෙන්නේ නැහැ. ඒ හේතුව හින්දා පුතේ සංඛ්‍යාතය මනින්න මිනිස්සු පාවිච්චි කරන තවත් ඒකක කීපයක් තියෙනවා. හරිද? හර්ට්ස් කියන ඒකකය මිනිස්සුන්ට ඊතරම් සමීප නැති නිසා මිනිස්සුන්ට සමීප වචන වලින් හැදිච්ච සංකේත කිහිපයක් සංඛ්‍යාතෙ මනින්න පාවිච්චි කරනවා. ඒ එක සංකේතයක් තමයි RPM කියලා කියන්නේ. RPM. හරි පේනව නේද හැමෝටම RPM. හරි RPM කියලා කියනවා. එතකොට මේක කියන්නේ සමහර හිනා වෙනවා. ඒ කියන්නේ කට්ටියක පුඩ ඇගේ තියෙනවා RPM කියන සීන් එක. මොකද්ද RPM කියලා කියන්නේ? RPM කියන වචනේ තේරුම පුතේ මේ තියෙන ඉංග්‍රීසි වචනයක් කෙටි කරලා RPM කියන්නේ revolutions per minute. Revolutions per minute. मला केली आहे फिजिक्स පන්තිය දැන් ඉංග්‍රීසි පන්තියක් යනවා. ජෙනරල් ඉංග්‍රීසි පන්තියක් නැත්නම්. නෑ ඒක සරල ඉංග්‍රීසි. revolutions per minute. revolutions කියනවා. වට ගණන කැරකෙන වට ගණන. එන revolutions per minute. minute කියන්නේ මොකද්ද? මිනිත්තුව එහෙම තමයි විනාඩිය. එහෙනම් මේ මොකද්ද? මිනිත්තුවකදී කැරකෙන වට ගණන. එහෙනම් පුතේ මේ තප්පර 60කදී කැරකෙන වට ගණන. එහෙනම් පුතේ තප්පර 60කදී එහෙනම් මිනිත්තුවකදී කැරකෙන වට ගණනට අපි කියනවා RPM revolutions per minute කියලා. ඒකට පුතේ බලාගෙන එක්සැම්පල් එක දීලා තියෙනවා. උදාහරණ 6යි RPM 6යි RPM අගයට අදාළ වන සංඛ්‍යාත කීයද? හරි. RPM කියලා කියන්නේ පුතේ මිනිත්තුවකදී කරගෙන වට ගන්න. එහෙනම් මිනිත්තුවකට මොන වට කීයක් කරගෙනවද? වට 6යි. මිනිත්තුවකට වට 6යි. ඒ කියන්නේ තප්පර 60කට වට 6යි. එතකොට පුතේ එක තප්පරයකදී වට කීයද? 6 බෙදීම 60යි. ඒ කියන්නේ 1 බෙදීම 10යි. උත්තර කීයද? 0.1යි. එහෙනම් තප්පරයකදී කරගෙන වට ගන්න 0.1යි. අපි තප්පරයකදී කරගෙන වට ගන්නට දාන එකකය හර්ට්ස්. එහෙනම් හර්ට්ස් ගන්න 0.1යි. සරලව හිතුවොත් RPM වගේ දාලා තිබ්බොත් පුතේ අපි කොහොමද යාගේ සංඛ්‍යාත ගන්නෙ? 60න් බෙදලා. ක්ලියර්ද හැමෝටම? හරි. ඕක ඉක්මනින් සටහන් කරගන්න. හරි. දැන් ඕකත් එක්ක මට ඔයාලට කියලා දෙන්න තව පුංචි දෙයක් මතක් වෙනවා. ඔයාලා අහලා ඇති දැන් ඔය පොල් විශේෂයෙන් වාහන ටිකක් ආසයි. ටිකක් නෙමෙයි ආසයි. ඒක ඇඟෙම තියෙනවනේ බයික් වලට වාහන වලට ආසයි. ඔයාලා අහලා ඇති පෙට්‍රල් වාහන වල මෙහෙම එකක් කියනවා. idle RPM එක 600ත් 1000ත් අතර තියෙන්න ඕන කියලා කතාවක් අහලා. 600ත් 1000ත් අතර. අහලා ඇති. ඒ වගේම ඩීසල් වාහනවල මම හිතනවා ඩීසල් හරි කියලා ස්පෙලිං ඩීසල් වාහනවල පුතේ idle RPM එක 600ක් මට මතක විදියට 750ත් අතර තියෙන්න ඕන කියලා ඔයාලා අහලා ඇති. එහෙම නැත්නම් මේක අහන්නේ සමහර වෙලාවට 800 වගේ තියෙන්න ඕන කතාවක් අහලා ඇති. මොකක්ද ඒ කතාව? idle කියලා කියන්නේ මොකද්ද? වාහනයක ස්ටාර්ට් කරාට පස්සේ ගියර් එකකට දාලා වාහනේ ධාවනය කරන වෙලාව idle නෙමෙයි. idle කියලා කියන්නේ වාහනේ පුතේ ස්ටාර්ට් කළා නිකන් නවත්තලා තියෙද්දි එන්ජින් එකේ කන්ඩිෂන් එකක් තියෙනවනේ. ඒකට කියනවා idle අවස්ථාව කියලා. ඒ කියන්නේ යතුරු දාලා හරි අපේ වාහන වල යතුරු දාලා ස්ටාර්ට් කරන්නේ අලුත් ඒවා ඔබන්නදී. සමහර ඒවා යතුරු දාලා කරගෙන වැඩ කරන්නේ ඔබන්නේ.
හරි එතකොට මේ ඔබල ස්ටාර්ට් කරන එකේ හරි අතුරු දාලා කරකවන එකේ හරි පෙට්‍රල් හෝ ඩීසල් වාහනවල අයිඩල් අවස්ථාව කියන්නේ ස්ටාර්ට් කළාට පස්සේ එයා ධාවනය වෙන්නේ නැතුව එක තැන තියෙද්දි එන්ජිම ධාවනය වෙන විදිහ. ඒ වෙලාවට පුතේ RPM වගේ 600ක් 1000ක් වෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මේකේ කතන්දරය තමයි මේ පෙට්‍රල් වාහනයක් ස්ටාර්ට් කරලා නිකන් වාහනේ තියලා තියෙද්දි එයාගේ වාහනේ තියෙන ජව රෝධය එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන අර කැරකෙන රෝධේ ජව රෝධය විනාඩියකදී වට කැරකෙන්න ඕනේ 600ක්. මීට අඩු වෙන්න හොඳ නැහැ. මීට අඩු වුණොත් වාහනේ පුතේ එන්ජින් ඔයිල් ටික හරියට සර්කියුලේට් වෙන්නේ නැහැ. එන්ජින් ඔයිල් තියෙන වාහනේද ඒව හරියට ගමන් කරන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් වහන්නේ. 600 ඊ 1000 අතර ඕනගයක් අවුලක් නැහැ. එතකොට RPM එකේ 1000ක් තියෙනවා කියලා කියන්නේ විනාඩියකදී අර එන්ජිමට සම්බන්ධ වෙලා තියෙන ජවරෝධය වට 1000ක් කරගෙනවා කියන එක. එතකොට ඩීසල් වාහනයක පුතේ අයිඩල් RPM එක ඒ කියන්නේ එන්ජිම ස්ටාර්ට් කරලා නෝමල් තියෙන වෙලාවට අයිඩල් RPM එක 600 කියන එකේ තේරුම මොකද්ද? විනාඩියකදී අර ජවරෝධය කියන සීන් එක වට 600ක් කරගෙනවා. මේකේ තේරුම විනාඩියකදී අර ජවරෝධය කියන සීන් එක වට 750ක් කරගෙනවා කියන එක. තේරෙනව නේද කතන්දරේ? පැහැදිලි නේද? එතකොට ඒකේ තියෙන්නේ මේ භ්‍රමණ චලනයේ සංඛ්‍යාතයට අදාළ තීරියක්ම තමයි. මෙහෙම ඉතින් ඒකකයක් RPM කියලා ආවට පස්සේ කතන්දරේ revolutions per minute කියන එක තේරෙනවනේ මිනිස්සෙක්ට. දැන් අපේ රටේ උන්ට තේරෙන්නේ නැත්නම් අපේ මව් භාෂාව සිංහල නිසානේ. නේද? සිංහල නිසානේ. බැරි වෙලාවත් ලංකාවේ වාහන හොයාගෙන ඒව ලංකාවේ දිනු වුණා නම් එහෙම මේක දාගන්න පුළුවන් මිනිත්තුවකට කරගෙන වට ගන්න. විනාඩියට කරකැවෙන වට විකව. එහෙනම් ලංකාවේ වාහන හොයාගත්තා නම් ඔටෝ මොබයිල් ඉන්ඩස්ට්‍රි එක ලංකාවෙන් හැදුනා නම් මේක RPM නෙවෙයි විකව. පෙට්‍රල් වාහනයක විකව 600යි 1000යි අතර. ඩීසල් වාහනයක විකව නෑ විනාඩියට කරකෙන්නේ විකව. එතකොට ඩීසල් වාහනයක විකවාගය 600යි 750 අතර තියෙන්න ඕනේ කියලා ලෝකයේ අනිත්‍යම පාවිච්චි කරාවේ ලංකාවේ මේ වාහන ඉන්ඩස්ට්‍රි එක ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක ආරම්භ වෙලා දියුණු වුණා නම් ඉතින් අපේ මොකක් හරි දෙයකට වාසනාවන අවසනාවට ඒක වෙන රටවල් වල පටන් අරගෙන දියුණු වෙච්ච හින්දා උන්ගේ රෙවොලුෂන් per minute දාලා ඒක අපි පාවිච්චි කරනවා. තේරුණා නේද? ඒ කියන්නේ මේක අපි සරණ කරන්න අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ඉංග්‍රීසි ඉගෙන ගත්තාම හරි. revolution per minute විනාඩියට කරගෙන වට ගන්න. එතකොට මොකද වාහනයක එන්ජිමක මේ කරගෙන වට ගන්න විනාඩියට කරගෙන වට ගන්න හර්ට්ස් වලින් දුන්නොත් කෙනෙක්ට ෆීල් වෙන්නේ නැහැ නේ දැනෙන්නේ නැහැ. හැබැයි මේ RPM එකකින් දුන්නොත් revolutions per minute කිව්ව ගමන් ඕන කෙනෙක්ට උග තේරෙනවා දැනෙනවා. ඒ හේතුව හින්දා වාහනවල සංඛ්‍යාත ඉදිරිපත් කරන්න පාවිච්චි කරන්නේ RPM කියන ඒකකය. තේරුණා නේද හැමෝටම? හරි. ඒ විදිහටම පුතේ ඔය වාහනවල සීන් එකනේ ඔටෝමොබයිල් වල වාහනවල තමයි ප්‍රධාන වශයෙන් RPM පාවිච්චි වෙන්නේ. මෙතන වල තියෙනවා. ඔය තමයි ගොඩක් වෙලාවට RPM පාවිච්චි වෙන්නේ. හරි. ඊට පස්සේ අනික් එකකේ තමයි පුතේ රෙව්වෙස්රින එක. රෙව්වෙස්රින එක. මොකක්ද කියන්නේ? රෙව්වෙස්රින එක. එස්රින එකක් ඉන්නේ අනේ රෙව්ව ස්කීම් බෙදුවොත්නේ. රෙව් කියන්නේ කවුද උඩ? රෙව්. මොකද රෙව් කියන්නේ? ඒක කිනානවා. රෙනව නෙමෙයි රෙව්. රෙව් කියන්නේ මොකද්ද? රෙවොලූෂන්ස්. මොකද්ද මේ එහෙනම්? තප්පරයකදී කරගෙන වට ගන්න. හර්ට්ස් කියලා කියනවට වැඩිය රෙව්වෙස්රින එක කිව්වහම මිනිහෙක්ට දැනෙනවා. මිනිහෙක්ටෝ ගෑණියෙක්ටෝ දෙකටම නැති කෙට තේරෙනවා. තප්පරයකට කරගෙන රෙවොලූෂන්ස් ගන්න වට ගන්න කියලා. නේද? ඒකින්ද රෙව්වෙස්රින එක පාවිච්චි වෙනවා තප්පරයකට කරගෙන වට ගන්න ඉදිරිපත් කරන්න. ඉතින් ඕකම පුතේ තව සමහරු පාවිච්චි කරනවා RPS කියලා. what RPS? RPS මොකද්ද? revolutions per second. revolutions per second. ඒ කියන්නේ තප්පරයකදී කරගෙන වට ගන්න. එහෙනම් පුතේ සංඛ්‍යාතේ තප්පරයකදී කරගෙන වට ගන්න රෙව්වෙස්රින එක කිව්වොත් සාමාන්‍ය මිනිස්සෙක්ට ෆීල් වෙනවා. ඉංග්‍රීසි තරමක් පුළුවන් එකට ෆීල් වෙනවා දැනෙනවා. RPS කිව්වත් ඉංග්‍රීසි චුට්ටක් හෝ දන්න කෙට මේක ෆීල් වෙනවා දැනෙනවා. ඒක හින්දා සමහර ඒවායේ සංඛ්‍යාත ඉදිරිපත් කරන්නේ RPS කියන ඒකකය. හරි මේ බලා ගන්න.
එතකොට පුතේ නෝට් එකේ කියලා තියෙනවා වස්තුව තප්පරයකදී කරගෙන බට ගණනයි. එක්සැම්පල් එකක් දීලා 3යි රෙව්වෙස් ඍණ 1 අගයට අදාළ සංඛ්‍යාතේ හර්ට්ස් කීයද? පුතේ 3යි රෙව්වෙස් ඍණ 1ට අදාළ හර්ට්ස් අගය කීයද? ඉතින් තප්පරයට කරගෙන වට ගන්න 3යි කියන්නේ හර්ට්ස් අගය 3යි. ඉතින් මේවා ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ පුතේ මේ ඒකකේ ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ මෙන්න මේ වගේ ඒවා. ඔය මාළු ටැංකිය වල අපි සාමාන්‍ය වෙන්න පාවිච්චි කරනවානේ මෝටර්ස්. වතුර මෝටර්. ලිං වලින් වතුර අදින්න වතුර මෝටර තියෙනවා. ඒවා එහෙම නැත්නම් අපේ මාළු ටැංකිය වල ෆිල්ටර්ස් වලට පාවිච්චි කරනවානේ මෝටර්. ඒවා පුතේ සංඛ්‍යාත ඉදිරිපත් කරලා තියෙන්නේ ඔය රෙව්වෙස් හරි එහෙම නැත්නම් රෙව්වෙස් රින් එක හරි RPS කියන එකකින් හරි. මම වගේ එක මාළු ටැංකියකට දාලා තියෙනවා ෆිල්ටර් එකක්. ඒ ෆිල්ටර් එකේ පාවිච්චි කරලා තියෙන්නේ වෝට් එකක්. ඒක විනාඩියට ලීටර 4000ක්ද මම මතක නැහැ. ඒක විනාඩියට නෙමෙයි. පැයකට ලීටර 4000ක්ද මොකද අදින් එක මම මතක නැහැ හරියට. මේ හරියට ඒකේ මතක නැහැ. ඒකේ ගහලා තියෙනවා පුතේ මට වැලියු එක හරියට මතක නැහැ. අගයක් වතාවක් රෙව්වෙස් රින් එක කියලා. මොකද තප්පරයට වට මෙච්චරක් කරගෙනවා කියන එක. හර්ට්ස් වලින් නෙමෙයි ගහලා තියෙන්නේ. ඉතින් මට ඒක හොඳටම ෆීල් වුණා. මම ඒක ගති ටිකක් හොඳ කඩේකින් හොඳ ඇක්වේරියම් එකකින්. ඒ ඇක්වේරියම් එකේ මනුස්ස මේ ෆිසික්ස් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ ගද්දී යා කිව්වා මහත්තයා මේක ගන්න. මේකට වොරන්ටි එකක් තියෙනවා. මෙච්චර වොරන්ටි එකක් තියෙනවා. හරි මේ මෙච්චර වොරන්ටි එකක් තියෙනවා මේක ගන්න. මේක තප්පරයකදී වට මෙච්චරක් කරගෙනවා කියලා යා කිව්වා. එයා කඩපාඩම් කරන් ඉන්නේ නැහැ නේ ඔබ. එයා ඒකේ බොක්ස් එක දිහා බලලා කිව්වේ. ඒ කියන්නේ ඒ මනුස්සයාට මේක ෆීල් වෙනවා. revolutions per second කියන එක ඒ මනුස්සයාට ෆීල් වෙනවා. හැබැයි බැරි වෙලාවට මේක හර්ට්ස් කියලා තිබ්බනම් ඒකට දැනෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඉන්ඩස්ට්‍රි එකේදී එහෙම නැත්නම් එදිනදා ජීවිතයේදී මිනිස්සුන්ට ෆීල් වීම සඳහා සංඛ්‍යාතයේ සමහර විට හර්ට්ස් වලින් අගය හර්ට්ස් අගය තප්පරයකට කරගෙන වට ගන්න හර්ට්ස් කියලා දාන්නේ රෙව් එස්ටින් එක කියලා දානවා. එහෙම නැත්නම් RPS කියලා දානවා. ඒ වගේම වාහනවල විශේෂයෙන් සංඛ්‍යාතය විනාඩියට කරගෙන වට ගන්න ලෙස RPM ලෙස ඉදිරිපත් කරනවා revolutions per minute ලෙස. මම හිතනවා තේරෙන්න ඇති කියලා ඔයාලා හැමෝටම උත්තරේ